රේල්වේ ස්ටේෂන් එකේ පොඩි ගමනක් යන හදන්නේ අද යම්මගෙත් එක්ක. කෝච්චිය යනකම් මග බලාගෙන ඉන්න දැන්. ඔන්න එනවා අපේ කෝච්චිය. එහෙනම් අපි දැන් යනවා බයි. මේ කෝච්චිය ෆුල් එයාර් කන්ඩිෂන් AC තියෙනවා. ඒ නිසා හරින්න බෑ. දැන් යන ගමන් පිටත් වුණා. දැන් අනුරාධපුරෙන් ඇවිල්ලා බැස්සා. දැන් කන්න යනවා. දැන් කාලා නවතින තැනට යන්න බලන්න. නමුත් ඒ ගම තලාව අනුරාධපුර. දැන් ඉතින් මම බීල් එකක් දානකම් බලන් ඉන්නවා. බස් එකේ යන්න බෑ යවුව ගොඩයි. බීල් එකක් දානකම් බීල් එකක් එනකම් එකක් ඇතුළලා බලාගෙන ඉන්නවා. di wilayah itu balangin nol. In 200 meters at the roundabout, take the first exit onto AB02, Jayanthimawatha. ආවිතර කොට මහසි නැච් ටොකරෝල්ට යන ඉඳලා ගයක් තියෙන්නේ. ඊතර උඩ තට්ටුව තමයි අපිට ඉන්න පුළුවන් වෙන්නේ. ගියා. look කරන්න. අන්දවල දෙකම තියෙනවා. මෙතන 3000ක් වෙන්නේ. 3000යි AC නෑ ෆෑන් තියෙනවා. වොෂ්රූම් එකේ තියෙනවා අතර. පේනවද? වොෂ්රූම් නැති. මෙතන වොෂ්රූම්. එහෙනම් වොෂ් එකක් දාලා චුට්ටක් නිදාගෙන ඉතල මහසි ලොකු මහසි නෑ චුට්ට මහසි. චුට්ටක් රිලැක්ස් එකේ ඉඳලා පයින්ම යන් අනුරාධපුරේ රවුම කැවිදින්. අද අපි ආවේ කෝච්චියනේ. ඉතින් අපි අද ඇවිදින්නේ පයින් විතරක් වීල් වල.
එහෙනම් වොෂර් දාලා චුට්ටක් කියලා ඉඳලා යම් අනුරාධපුර පැත්තේ ඇවිදින්න. මම කතා කරන විදිහ හරි කැතයි. ඒනට ඉතින් කරන්න දෙන්නේ. ඒ විදිහට හම්බෙන්න. පොඩි කඩචෝරු ගේනවනේ බයරි යනකොට. ඉතින් කඩචෝරුවක් කාලෙන්න ඉතලා. අපි දැන් ෆොටෝමක් දාන්න යන හදන්නේ. ඇත්තටම කියනවා මෙතන මම හිතරට ගොඩක් මිස් කළා කරා. හරි ෂොක්. ඒ වගේම ඇතින් පේනවා තිසාවැව අතන. එතනටත් යන් තිසාවැව ඉස්සරහ තමයි මේක තියෙන්නේ. නැත්නම් හවුස් එකට වගේ වැව පැත්තේ ගියාම ෂොක් එක විතර. හවුස් එකට යන්. දැනුත් යනකම් බලාගෙන යන්. එහෙනම් අපි යන් අනුරාධපුර පැත්තේ රවුමක් දාලා එන්න. හතරට වගේ තියෙන චුට්ටක් නින්ද ගියා. මොකද අපි පාන්දර 3ට ආවේ ගෙදරින්. 3ට ඇවිල්ලා කොටුවට එනකොට 4යි කාලට වගේ ඇති. ඊපස්සේ බස් එක තිබ්බේ පාහම බස් එන කෝච්චිය තිබ්බේ පාහමාරට. එතකන් රේල් ස්ටේෂන් එකට වාට හිටිය කෝච්චියෙත් එන්න චුට්ටක් නිදා ගන්න බෑ පැද්දෙනවා. සදන් චුට්ටක් නිදාගත්තා. එළියනකම් අපි නිදි නෑ 3ට මේ බස් එක මිස් එකේ කියලා. එළියනකම් නැගිටලා හිටියා. දැන් නිදිමතක් හිතුවා දැන් නින්ද වගේ දැන් 4 වෙලා. අපි දැන් යම් රමදානේ අන්න අතන ඈතින් පේන ගහට හැයින් තියෙන තිසාවැව. යා. අර තියෙන්නේ මේ අන්න තියෙනවා තිසාවැව. යා. අපි දැන් මේ පැත්තට නෙමෙයි යන්නේ. බස් එකේ යන්න ඕන. යා හරි. පිච්චමල්ලි හරට යන්න හදන්නේ අපි දැන් යන්න. මේ තමයි තිසාවැව. අපි බස් එකක් යනකම් හිටියේ බස් එකක් එන පාටක් නැතිව චුට්ටක් තිස්සාවේ පැත්තට ආවා. අද සෙනසුරාදා දවසක් නිසා කට්ටිය කොට දෙනෙක් ඉන්නවා දැවිලා සෙනසුරාදා දර්ශක. හුළඟ තියෙන හරියට. බස් එක කෙන පාටක් නැහැ වගේ යන්නේ. අවස්ථ නම් මෙතනට ගොඩක් කරලා හිටියොත් වීල් එකවත් යන් කියලා කතා වුණේ. බලමු. හිතාගෙන හිටපු දිහා යන්න වෙන්නේ නැති වෙයි වගේ. අපි හිතන් හිටි පිච්චමල් විහාරය යනවා කියලා. බස් ප්‍රශ්නයක් තියෙනවද? ඒක නිසා අපි හිතුව පයින් මෙතන මිරිසවැටි පැත්තට යන්න කියලා. අපි දැන් තිසාවැව හරියේ මීටින් යන මිරිසවැටි පැත්තට පයින්. සඳහිරිසය. අර චෛත්‍යයක් පේනවද අරට ඈත? සඳහිරිසය තියෙනවා. මේ හරියට තල්ගස් තියෙනවා. තල් ගෙඩියක් අපිට බලන්න කන්න බොන්න ලැබෙයිද ගන්න පුළුවන් වෙයිද කියලා. පේනවද දිවුල් ගහක්? සන මේ පැත්තේ තියෙන දිවුල් වලට ජනප්‍රියයිනේ. හරිද? එන හස්තරයිනේ දැක්කම ආසිතන බල්බ් දාලා වගේ. පිටින් අද පයින් ගමනක් තියෙනවා. පීලුත් නෑ පයින් යන්න. ඉස්සර කාලේ ගොඩාක් ලස්සනට තිබ්බ දේවල් දැන් අටබුන් වෙලා. දැන් ලස්සනට තියෙන දේවල් ඉස්සරහට නටබුන් වෙන්නේ නේද? මේ බලන්නකෝ. දියුල් වෙනවද මේ ගෙඩි හැදිලා තියෙනවා? අනුරාධපුර පොළොන්නරු කියන මේ පැත්තේ ඉතින් කොහොමද දියුල් ඒවට ජනප්‍රියනේ. කොලේ චූටි සාමාන්‍යයෙන් උෂ්ණ පැති වල හැදෙන ගස් කොළන් වල කොළ සාමාන්‍යයෙන් අනිත් ඒවාට සාපේක්ෂව පොඩි කියලා මම අහලා තියෙනවා. අනේ සරුවටම හැදෙන්නේ ඒවද කොහෙද? මේ තියෙන මිරිසවැටි චෛත්‍ය. මම අහලා තියෙන විදිහට මිරිසවැටි චෛත්‍ය කියලා කියන්නේ දුටුගැමුණු රජතුමා එකටම හදපු චෛත්‍යයක්. ගේ පළවෙනි චෛත්‍යය තමයි මිරිසවැටි චෛත්‍ය කියලා කියන්නේ. මෙතන සරපු ගලවලා යන්නේ.
රජතුමාගේ පළවෙනි ස්තූපය නැත්නම් පළවෙනි චෛත්‍යය තමයි මිරිසවැටි චෛත්‍ය කියලා කියන්නේ. මේක හදන්න හේතුව තමයි දුර්ගම රජතුමා ඉස්සර හැමදා කියන්නේ ඒ කාලේ මොන හරි ආහාරයක් අනුභව කරනකොට මුලින්ම පළවෙනි කොටස සංඝයාට පූජා කළා තමයි අනුභව කරන්නවා කියලා තියෙනවා. දැන් මිරිස් මාළුවක් හදන ඒ මිරිස් මාළුව සංඝයාට පූජා කරන්න බැරි වෙලා යම්කිසි අත්පසුවීමක් වෙලා රජතුමා එක තනියෙන් මුලින්ම සංඝයාට නොදී භුක්ති විඳලා තියෙනවලු. ඊට පස්සේ ඒකට ඇතිවෙච්ච හිතැවුලක් සමනය කරන්න තමයි මිරිසවැටි හැදුවා කියලා කියන්නේ. මෙතන තියෙනවා කියලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ නැත්නම් අපගේ රාජ්‍යත්වය තහවුරු වෙන විදිහේ නිදන් වස්තුවක් කියලා මිරිසවැටි චෛත්‍ය හැදුවා කියලා කතන්දරයක් තියෙනවා. ඒක පුරක්කන් කවියක් තියෙනවා. කැපුව පුරක්කන් ගෙන යන කුමක් වැනි මනමාලිය කැන්දාගෙන යන්න වැනි වණ්ඩුව බැඳ තැනු පිට්ටුව කුමක් වැනි මිරිසවැටිය අවුවට දිලිසෙනා වැනි. ඒකෙන් යම්කිසි දෙයක් අපිට හිතා ගන්න පුළුවන් මේ මිරිසවැටියේ තිබිලා තියෙන්නේ චුට්ටක් පුරක්කන් පාටට කියලා. පස්සේ ගොඩක් රජවරු විසින් මේක ප්‍රශංස කරන කටයුතු කරාට පස්සේ මේකේ විශාලත්වයත් වෙනස් වෙලා තියෙනවා කියලා කියනවා. මුලින්ම හදලා තියෙන මිරිසවැටි චෛත්‍ය ගොඩක් විශාල එකක් නෙවෙයිලු. සාමාන්‍ය අනිත් රජවරුන්ගේ ප්‍රශංස කරන කටයුතු එක්ක තමයි ඒක විශාල වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේ අවස්ථයකින් එනවා අපි යන්න කියලා හදන්නේ. ඉස්සරහින් නේද? කන්නාඩි දෙක මේ පැත්ත තියෙන මේ පැත්ත නෑ හදා ගන්නවා. එක පැත්තක් කැඩුනා. හොඳයිනේ. මේ තමයි තූපාරාම ආවත දෙපැත්තෙම පොකුණු දෙකක් තියෙන ලස්සනයි. දැන් ගොඩක් රෑ වෙලා හවස් වෙලා තූපාරාම ආවත යන්න හදන්නේ රුවන්වැලි මහසෑයට. අභය වැව ළඟ හවස. අභය වැව ළඟ ඉන්නේ දැන්. රුවන්වැලි මහසෑයට යන ගම අභය වැව ළඟ. අතන ඉර බැහැගෙන ගිහිල්ලා තියෙනවා මාර ලස්සනයි. ඊට නැවතුණා. රොටියක් කාලා ප්ලේන් ටියක් බොන්න කියලා. ප්ලේන් ටි තියනවද? රොටියක් කාලා ප්ලේන් ටියක් බීලා යනවා. මේ ගොඩක් දුර පයින්නවා නේ ඒකට මහසෑය. සෙනග ගොඩායි. සෙනසුරාදා දවසක් නිසා මම හිතන්නේ. රුවන්වැලි මහසෑයේ මළුවේ ඇවිදගෙන යනකොට මම දැකපු දෙයක් තමයි සිරිපා ගල් තනින් තන තියෙන දෙක් එක.
එක තැනක කියලා නෙමෙයි ගොඩාක් තැන්වල. දැන් මට රෑ නිසා වැඩිය මේ පේන්නේ නැතුව ඇති. උනාට මම රෑ ගිහිල්ලා දැකපු සිරිපා පතුල් නැත්නම් සිරිපා ගල් 5-6ක් වගේ මම දැක්කා. ඊට වඩා ගොඩාක් තව මේකේ දවල් කාලයවත් වලට බලා ගන්න පුළුවන්. කොයිකටත් කියලා මම සිරිපා ගල් පාගන්නේ නැතුව තමයි රුවන්වැලි මහසෑය මළුවේ ඇවිද්දේ. ඒ වගේම තව දෙයක් වලට බලා ගන්න පුළුවන් රුවන්වැලි මහසෑය මළුවේ විවිධ සංකේත සහිත ගල් අල්ලලා තියෙනවා. දැක් බලා ගන්න පුළුවන්. දවල් වරුවක ගිහිල්ලා නැත්නම් රැයට පේන නිසා මම කියන්නේ දවල් වරුවක ගිහිල්ලා බලුවම ඕගලන්ට බලා ගන්න පුළුවන් ওই විවිධ සංකේත සහිත යම්කිසි වටිනාකමක් තියෙනවා කියලා කියන්න පුළුවන් ගල් වර්ග රුවන්වැලි මහසෑය මළුවේ අතුරුලා තියෙනවා.